සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕපන් බුලට් කියන්නේ මොකක්ද? ඒ වගේම ඕපන් බුලට් එක මොන වගේ යූස් කේසස් වලටද පාවිච්චි කරන්නේ? ඒ වගේම වීඩියෝ එක අවසානයේදී මම ඕපන් බුලට් එකෙන් බේසික් කන්ෆිග් එකක් හදාගන්න හැටි කියලා දෙනවා සෑම්පල් ප්‍රොජෙක්ට් එකක් අරගෙන. ඉතින් ඕපන් බුලට් එක කියන්නේ සාමාන්‍යයෙන් වෙබ් ටෙස්ට් කරන්න පාවිච්චි කරන ඒ වගේම data scraping ඒ වගේම තව automated task කරගන්න use කරන popular software එකක්. ඉතින් open bullet එකේ අපි use cases ගත්තොත් මේකේ තියෙනවා මම ටිකක් list කරලා penetration testing. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නා මේ burp suite වගේ ඒවත් අපි vulnerability test කරන්න එහෙම යොදා ගන්නවා. ඉතින් open bullet උත් අපිට අන්න ඒ වගේ use කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපි මේ open bullet හරහා ඉතින් මේ penetration testing වැඩි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට data scraping සහ automation tasks වලට තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ open bullet software එක use කරන්නේ. ඉතින් මේකේ ඊළඟට මම කතා කරන්න යන්නේ UI එක ගැන. හැබැයි UI එක ගැන කතා කරන්න කලින් මේක download කරන හැටි ටිකක් බලගමු. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ GitHub link එකට එන්න. මම මේක description එකේ දාලා තියන්නම්. github.com open bullet 2 releases වලට එන්න. මෙන්න මේ GitHub එකට ඇවිල්ලා ඒක releases වල latest version එකට එන්න. එහෙම ඇවිල්ලා ඔයාගේ OS එකට අදාළ version එක මේ මෙතනින් open bullet එක download කරගන්න. ඒ zip file එක. එහෙම කරලා මම already download කරලා තියෙන්නේ. එතකොට එහෙම කරලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒක මෙන්න මේ විදිහට මේ folder එක ඇතුළට ගිහිල්ලා exe file එක open කරගන්න. දැන් අපි බලමු පොඩ්ඩක් මේකේ UI එක ගැන. මේකේ මම දැන් මේක පොඩ්ඩක් look කරගන්න. හරි. දැන් මේකේ තියෙනවා මේ tab set එකක්ම runner තියෙනවා, proxies තියෙනවා, word list තියෙනවා, configs තියෙනවා, hitsdb කියලා එකක් තියෙනවා, tools තියෙනවා, plugins තියෙනවා, settings කියලා එකක් තියෙනවා, තව about කියලා එකක් තියෙනවා. මේ runner එක ගැන මම පොඩ්ඩක් පස්සේ කියලා දෙන්න. ඒ කියන්නේ අපි config එක හදන්න පටන් ගත්තාට පස්සේ මම මේ runner එක ගැන කියලා දෙන්නම්. අපි දැන් කතා කරමු proxies ගැන. දැන් මම කිව්වනේ දැන් open bullet කියන්නේ automated tasks එහෙම කරන්නේ නැත්නම් data scraping කරන software එකක්. එතකොට සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙයක් කරද්දී ගොඩක් වෙලාවට ඒ අදාළ වෙබ්සයිට් එකට හෝ නැත්නම් web API එකකට හෝ ගොඩක් request යවනවා. ඉතින් මෙහෙම request එකම IP එකකින් යවද්දී ගොඩක් වෙලාවට ඒ IP එක block වෙනවා. එතකොට ඒ IP එක block වුණාට පස්සේ එතනින් පස්සේ මේ ආයේ request යන්නේ නැහැ. ඔක්කොම ටික fail වෙනවනේ. ඉතින් අන්න ඒක හේතුව නිසා අපිට මේකට proxy list එකක් use කරන්න වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම request යවද්දී අපිට IP මාරු කරලා තමයි යවන්න වෙන්නේ. ඉතින් ඔයාලට මේකට මේ free proxy list එකක් හෝ paid proxy list එකක් ගන්න පුළුවන්. එහෙම දාලා මෙතනින් evaling ඒ කියන්නේ active ද කියලා check කරලා මෙතනින්ම පුළුවන් මෙතනම තියෙනවා feature set එකක් active ද කියලා බලලා මෙතන add කරලා ඔයාලට config එක run කරද්දී මේ proxy list ටික use කරන්න පුළුවන්. හරි. නමුත් අද මම මේ proxies use කරන්න හේතුව තමයි මම local project එකක් හදාගත්තා. අද config එක හදන්න කියලා දෙන්න. මෙන්න මේ වගේ පොඩි local project එකක් හදාගත්තා. ඉතින් මේකෙදි මට IP block කරන ඒවා මේකට මම add කරලා නැහැ. ඉතින් ඒක නිසා මේකට proxy list එකක් අවශ්‍ය වෙන්නේ නැහැ අද වීඩියෝ එකට. ඊට පස්සේ අපිට word list කියලා tab එකක් මෙතන පේන්න තියෙනවා. මෙතනදී අපිට කරන්න තියෙන්නේ normal විදිහට ඔයාලා දන්නවා Linux වල නම් Linux වගේ නම් ස්කෑනර් rock වගේ list තියෙනවා. තව sec list කියලා ඒවා තියෙනවා. ඉතින් මෙන්න මේවල ඔයාලා දැකලා ඇති user name list තියෙනවා, password list තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ සරලව මෙන්න මෙතනට ඒ වගේ list එකක් add කරගන්න. ඉතින් අර word list ගැන කතා කරද්දි මට combo list ගැන පොඩ්ඩක් කතා කරන්න සිද්ධ වෙනවා. මොකද combo list කියන එක ගොඩක් කරන්නේ මේ open bullet පැත්තට ගොඩක් මේ useful. මම මේකට sample මම හදාගත්ත combo list එකක් මේක මම open කරගන්නම්. හරි. ඔයාලා දැන් පේනවා ඇති මෙතන මේ සාමාන්‍යයෙන් අර මෙන්න මේ විදිහට තියෙන password list එකක් නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ විදිහේ සාමාන්‍ය password list එකක් තියෙන්නේ. this is my password. ඔන්න විදිහටනේ තියෙන්නේ සාමාන්‍ය password list එක. ඒ ඔය විදිහට නෙමෙයි මෙන්න මේ මම හදලා තියෙන මේ word list එක හැදිලා තියෙන්නේ. මේකට අපි කියනවා combo list එකක් කියලා.
හේතුව තමයි මේකේ කම්බිනේෂන් එකක් තමයි අපි දාලා තියෙන්නේ. කම්බිනේෂන් සෙට් එකක් තමයි දාලා තියෙන්නේ. දැන් මෙතන කම්බිනේෂන් 6ක් තියෙනවා. කම්බිනේෂන් තමයි එකක් තමයි යූසර් නේම් එක. ඒ කියන්නේ මේක තමයි සෙපරේටර් එක. මේ කෝලන් එක තමයි සෙපරේටර් එක. එතකොට සෙපරේටර් එකේ වම් පැත්තේ තියෙනවා යූසර් නේම් එක, දකුණු පැත්තේ තියෙනවා පාස්වර්ඩ් එක. ඉතින් මේ විදිහට කම්බිනේෂන් සෙට් එකකට තමයි අපි කියන්නේ කොම්බෝ ලිස්ට් එකක් කියලා. දැන් මේ තියෙන්නේ යූසර් නේම් පාස්වර්ඩ් කොම්බෝ ලිස්ට් එකක්. ඒ වගේම ඊමේල් පාස්වර්ඩ් කොම්බෝ ලිස්ට් එකක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ වගේ admin@example.com කියලා දාලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒකේ පාස්වර්ඩ් එක මේ විදිහට දාලා මේ කොම්බෝ ලිස්ට් එකක් අපිට හදාගන්න. හරි. දැන් මේක තමයි sample කොම්බෝ ලිස්ට් එක. හරිද? දැන් අපි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ sample project එකට config එකක් හදලා මම ඉස්සල්ලාම මේකේ working credential එකක් මෙතනට add කරලා තියෙනවා මේ combo list එකට. මම ඒකේ පොඩ්ඩක් log කරලා පෙන්නන්න text simplified username එක. මේකේ password එක එතන දාලා එතන දාමු text simplified කියලා. හරි. ඊට පස්සේ මම login වෙනවා. ඊට පේනවා මෙතනින් කෙලින්ම dashboard.php එකට තමයි අපිව redirect උනේ කියලා. හරි මම දැන් log out වෙන්න. දැන් අපි මෙන්න මේකට තමයි දැන් config එක හදාගන්න යන්නේ. ඒ කියන්නේ අපි දැන් open bullet එක පාවිච්චි කරලා පොඩි brute force attack එකක් කරගන්න තමයි යන්නේ. හරි. මම මෙන්න මේ configs කියන tab එකට එනවා. open bullet එකේ තියෙන configs කියලා tab එකට එනවා. මේ hitsdb tab එක ගැනත් මම මේ config එක හදලා ඉවර වුණාට පස්සේ කියලා දෙන්න. hitsdb එකේ මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් මේ configs කියන tab එකේ අපිට පේනවා sub tab තුනක් තියෙනවා. manager කියලා තියෙනවා, stacker කියලා තියෙනවා, other options කියලා එකක් තියෙනවා. හරි. මේකේ manager එකේ තමයි අපි හදපු config set එක පෙන්නන්නේ. අපිට අලුත් config එකක් දාන්න පුළුවන්. menu button එක select කරලා මේකට නමක් දෙමු අපි. මම මෙතන දෙන්නම් sample project 1 කියලා. ඒ වගේම අපේ මේ project මොකක් හරි category set එකක් අපි හදලා තියෙනවා නම් මෙතනින් ඒක select කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට author name එකක් දෙන්න පුළුවන්. මම මේකට දෙන්නම් tech simplified කියලා. දැන් මේ ගොඩක් කරාට මේ author name එකේ වැදගත්කම තමයි අපි දැන් ගොඩක් කරාවට දන්නවා ඇති මේ config එකක් අපිට පුළුවන් තව කෙනෙක්ට share කරන්න. ඉතින් ඒකේ ඒ config එක හදපු කෙනාට credit එකක් වෙන්න තමයි ඒ author name එකක් එතන දාන්න මේ තියලා තියෙන එක optional field එකක්. හරි. දැන් අපි මම ඒ config එක හැදුවට පස්සේ අපි කෙලින්ම මේ stacker කියන tab එකට move වුණා. මේ stacker කියන tab එක ඇතුලේ ඔයාලට පේන ඇති මේ පැනල් තුනක් තියෙනවා. ප්‍රධාන පැනල් තුනක් තියෙනවා. current stack කියලා තියෙනවා, block info කියලා තියෙනවා, debugger කියලා තියෙනවා. මෙතනදී තමයි අපි මේ අපේ config එක හදාගන්නේ. මේ තුනම ගොඩක් useful පැනල් තුනක්. තුනම අපිට use වෙනවා. දැන් ඔයාලට පේනද මේ current stack කියන tab එක. මම current stack tab එක ගැන සරලව පැහැදිලි කරොත් ඔයා හිතන්න ඔයා මෙන්න මේ login එක crack කරනවා Python code එකක් හැදුවා කියමුකෝ. අන්නේ Python code එක වගේ තමයි මෙන්න මේ current stack එක කියන්නේ. අපි මෙතනදී කරන්නේ මෙයාලා මේ predefine කරලා දෙන. pre ඒ කියන්නේ කලින් හදලා තියෙන මේ code set එකක් මෙයාලා block එකක් ඇතුළට දාලා තියෙනවා. ඒ block ටික අපි මෙන්න මේ current stack එකේ අපිට ඒ කියන්නේ අවශ්‍ය වෙන block එක add කරලා ඒකේ information ටික මේ block info කියන panel එකේ අපිට දාන්න තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මේ request block එක ගන්නවා. දැන් මේ request block එක ගත්තා. දැන් මම ඒකට select කරපුවා අර පේන ඇති මේ block info කියලා ඒ block info කියන panel එකේ මෙන්න මේ විදිහට field set එකක් අපිට පෙන්නනවා. දැන් මේ request කියන block එකේ මම කලින් කිව්වා වගේ Python code එක වගේම තමයි. ඒ Python code එකට දාලා අපිට ඒ කියන්නේ input එකට දෙන්න ඕන set එක block info එකේ පෙන්නනවා. එයා දාලා block එකේ information ටික අපිට මෙන්න මේ දෙවෙනි panel එකේ set කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තව මෙතන තියෙනවා මේ block set එකක්ම. අද වීඩියෝ එකේදී මම පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ මේ request block එකයි, key check එකයි, pass එකයි ඒ තුන විතරක් ඇති කියලා මම හිතනවා. ඔව් ඒ තුන විතරක් ඇති. දැන් මේ function, utility, show, capture වගේ ඒවා මම පස්සේ වීඩියෝ එකක ගේන්නම් කොහොමද ඒව යූස් කරන්න කියලා. විශේෂයෙන් මේ show capture කියන එක. මොකද show capture කියන එක අපිට ගොඩක් වැදගත්. ඔය මේ capture එකක් එහෙම bypass කරද්දී. දැන් අපි අද වීඩියෝ එකේදී sample local project එක කරන්නේ මම දැන් මේ config එක හදන්නේ. දැන් මේකේ capture field එක ගන්න නැහැ. ඉතින් මට bypass කරන්න දෙයක් නැහැ. මේකේ අපිට bypass කරන්න තියෙන්නේ CSRF token එක විතරයි. මොකද දැන් මම මේක දැන් request එකක් යන විදිහ පෙන්නුවොත්
මම network tab එකට ගිහිල්ලා පෙන්නන්න ෂණික මම එතනින් admin කියලා ගහලා fake password එකක් ගහනවා මේක මේ credential එක කියන්නේ success වෙන එකක් නෙමෙයි fail වෙන එකක් මම මෙතන දැන් login එක select කරනවා එතකොට දැන් මේ network එකේ capture වෙනවා හරි ඊට පේන ඇති login request එක server එකට ගියපු හැටි මෙතන පෙන්නනවා හරිද ඉතින් මෙතන පේන ඇති මෙන්න මේ headers ටිකේ ඒකේ URL එක ඒ වගේම request method එහෙම අපිට අවශ්‍ය ටික පෙන්නනවා ඉතින් ඊට අමතරව දැන් ඔයාලට පේනවා මේ payload එකේ CSR payload එකේ ගිහිල්ලා තියෙනවා අපි දුන්න username password එකට අමතරව CSRF token එකක් ගිහිල්ලා තියෙනවා මේ CSRF token එකක් අතරම යූස් කරන්නේ client side request forgery attacks නවත්තන්න ඔයාලට පුළුවන් client side request forgery attacks කියන්නේ මොකක්ද කියලා Google එකේ පොඩ්ඩක් search කරලා බලන්න මෙතනදී මම search කරලා තියෙනවා ඔයාලට වීඩියෝ එක නවත්තලා කියවන්නත් පුළුවන් ඉතින් සරලවම තියෙන්නේ අර මේ පොඩි දෙයක් එකේ ඔයාලට පොඩ්ඩක් මේක මේ Google එකේ ගහලා පොඩ්ඩක් බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මේ වීඩියෝ එකට තව වැදගත් වෙනම දෙයක් තමයි මෙන්න මේ method කියන එක. HTTP methods කියන එක. ඔයාලට මේ ඔයාලට පේනවා ඇති දැන් මේ request එකමයි යවද්දී මේක ගිහිල්ලා තියෙන්නේ post method එකේ. දැන් මම මෙන්න මෙතන තව මෙතන request එක open දැන් inspect එකේ මම network tab එක open කරලා මම දැන් Google එකේ search කරනවා මොකක් හරි දෙයක්. උදාහරණයක් විදියට මම මේ what is CSR token කියලා search කරන්නම්කෝ. දැන් මේ search කරාම මෙන්න මේක තමයි උඩම request ගොඩක් ගියා. මෙන්න මේක තමයි දැන් අපේ request එක server එකට ගියපු. එතකොට පේන්නේ නැති මේ මෙතන HTTP method එක පෙන්නන්නේ get method එක. එතකොට දැන් මේ method ගැන කිව්වොත් සාමාන්‍යයෙන් form එකක් වගේ. සාමාන්‍යයෙන් දැන් මේ form එකේ sensitive details නේ submit වෙන්නේ server එකට. හෝමාරු වෙන්නේ sensitive details. හරිද? අන්න ඒ වගේ sensitive details මේ හෝමාරු වෙද්දි server සහ client අතර හෝමාරු වෙද්දි ගොඩක් වෙලාවට මෙන්න මේ post method එක තමයි use වෙන්නේ. හැබැයි දැන් මෙතන මම මේ search field එකේ what is CSRF token කියලා පොඩි නිකන් query එකක් දැම්මා. දැන් මෙතන මේ තියෙන්නේ sensitive දෙයක් නෙමෙයි. credit card number එකක්වත් ඒ වගේ sensitive දෙයක් නෙමෙයිනේ. ඉතින් මෙතන normal විදිහට get request එකක් විදිහට තමයි මෙන්න මේ request එක server එකට යන්නේ. හරි. ඔයාලට මේ HTTP method ගැන වැඩිදුර ඔයාලට Google එකේ search කරලා පොඩ්ඩක් ගන්න පුළුවන්. මම මෙතනදී පෙන්නලා තියෙනවා set එකක්. මීට අමතරව තව තියෙනවා. මෙතන get post put patch delete කියලා තියෙනවා. තව ටිකක් තියෙනවා. ඔයාලට මේ ගැන මේ වෙනම ඉගෙන ගන්න පුළුවන් මේ HTTP method උත් ගොඩක් කරාට web hacking වලට වැදගත් වෙන දෙයක්. ඒක නිසා ඒක ගැන වෙනම ඉගෙන ගන්න ඕන. හරි. අද මේ වීඩියෝ එකට මේ වැදගත් වෙන්නේ මේ get method එකයි post method එකයි විතරයි. හරිද? හරි. දැන් අපි මේකට config එකක් හදන්න ගමු. දැන් අපේ plan එක තමයි අපි පොඩි plan එකක් හදනවා. ඉස්සෙල්ලාම අපි CSRF token එකක් ගැන දැනගද්දී අපි දැනගන්න ඕන දෙයක්. මම පෙන්නන්නම්. දැන් මේකේ කියන විදිහට මේකේ කියනවා මේ අපි පොඩ්ඩක් බලමු මේ කියවලා මොකද්ද කියන්නේ කියලා. මෙන්න මේකේ කියනවා මේ CSRF token එකක ප්‍රධාන ලක්ෂණ මොනවද? එකක් තමයි රහසිගතයි සහ අද්විතීයයි. ඒ කියන්නේ ඒක secret code එකක්. ඒ කියන්නේ මේක server එකෙන්ම තමයි generate වෙන්නේ මෙන්න මේ කියන CSRF token එක server එකෙන්ම generate වෙන්නේ. ඒ වගේම unique value එකක් තමයි ඒකේ තියෙන්නේ. හරිද? ඒ වගේම හැම session එකකදීම හැම අලුත් session එකකදීම මෙන්න මේ token එක හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒ මොකද මේ CSRF attack නවත්තන්න තමයි එහෙම token එක වෙනස් වෙන්නේ. ඉතින් අපිට අපි මේක open bullet හරහානේ දැන් මේ request යවන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වගේ හැමතිස්සෙම token එකක් අලුතින් generate වෙනකොට හිතන්න දැන් මේකේ මේ token එක එතකොට අපිට හැමතිස්සෙම මේ CSRF token not valid කියලා error message එකක් තමයි පෙන්නන්නේ. දැන් ඒ කියන්නේ මේ token එක දැන් අලුත් session එකකින් ආයෙ request එකක් ගියා කියමු. දැන් request ගොඩක් යනවානේ. දැන් අපි මේ config එකක් හදන්නේ automated request බර ගණක් යවන්න. එතකොට ඒ වගේ අලුත් request යවද්දි මෙන්න මේ විදිහට මේ අලුත් token එකක් generate වුණොත් එතකොට අපිට එන්නේ CSRF token not valid කියලා error message එකක්. ඉතින් අපි ඒක නතර කරගන්න නම් මෙන්න මේ generate වෙන CSRF token එක capture කරගන්න ඕනේ.
ඒ කැප්චර් කරලා අපි මේ ෆෝම් එකේ රික්වෙස්ට් එක මෙන්න මේ කැප්චර් කරගත්තු CSRF ටෝකන් එකත් එක්ක තමයි අපි මේ යූසර් නේම් පාස්වර්ඩ් එක අපි සබ්මිට් කරන්න ඕනේ සර්වර් එකට. ඉතින් අපි දැන් මේ වැඩේ තමයි මේ ඕපන් බුලට් එක කරහා වැඩේ කරන්න යන්නේ. හරි. මම යන්නම් මෙන්න මේක දැන් ක්ලෝස් කරලා අයන config තියෙන තැනට. දැන් මම මෙතන already request block එකක් add කරලා තියෙන්නේ. මම ඉස්සල්ලාම කරන්නේ සාමාන්‍ය මේ CSRF token එක generate වෙද්දි ගොඩක් වෙලාවට මේ source code එකේ අපිට පෙන්නනවා. හරිද? මම මේකේ මේ මෙතන elements වලට යන්නම්කෝ. elements වලට ගිහිල්ලා මෙතන මම පොඩ්ඩක් right click කරලා inspect කරනවා. එතකොට ඔයාලට පේනවා මේ උඩ hidden field එකක් විදිහට CSRF token එක generate වෙලා තියෙනවා. ඉතින් අපි capture කර ගන්න ඕනේ මේ hidden field එකේ තියෙන මේ value කියන එක ඇතුලේ තියෙන මේ value එක. value කියන parameter එක ඇතුලේ තියෙන value එක තමයි අපි capture කර ගන්න ඕනේ open bullet එක හරහා. දැන් අපි මේ වැඩේ කරගමු. අපි හැබැයි ඒකට ඒ වැඩේ කරගන්න නම් අපි මෙන්න මේ page එකට ඉස්සල්ලාම request එකක් යවන්න ඕනේ. හරි. මම ඉස්සල්ලාම normal request එකක් කරනවා get method එකෙන්. සාම normal request එක get method එකෙන් මේ අපිට යවන්න පුළුවන්. ඒ විදිහට යවලා මම මේක start කරනවා. අපි බලමු debug එකේ මොකක්ද output එක කියලා. අපිට debug එකේ මොකක්වත් පෙන්නන්නේ නැහැ source code එකක්වත්. හැබැයි HTML view එක අපිට පෙන්නවා. හැබැයි ඒකේ source code එක මොනවද පෙන්වන්නේ නැහැ. ඒ හේතුව නිසා මම පොඩ්ඩක් තව මොකක් හරි block එකක් add කරගන්න pass කියලා. දැන් අපි මේක start කරලා බලමු. හරි. දැන් මම pass block එක add කරාට පස්සේ දැන් කියන්නේ pass block එකේ කාර්යය ඒක නෙමෙයි. නම pass block එක add කරපු නිසා මේ request block එකෙන් අර ගිය request එකේ source code එක අපිට පෙන්වනවා. ඒ කියන්නේ අපි මේ pass එකෙන් ගන්නෙ මෙන්න මේ request එකේ response source එක තමයි මේ pass එකෙන් අපි capture කරගන්නේ. හරිද? හරි. දැන් අපිට ගන්න ඕනේ මේ request එකේ source response source එක දැන් මේ පෙන්නන්නේ. දැන් අපිට මෙන්න මෙතන මාර කලින් කිව්වා වගේ මේ hidden field එකේ තියෙන මෙන්න මේ value එක තමයි අපිට capture කරගන්න ඕනේ. මේ මැද value එක තමයි capture කරගන්න ඕනේ. මම දැන් already pass block එකක් add කරගත්තා. ඉතින් අපිට මේ වගේ අර response source එකෙන් අර අපිට අවශ්‍ය value එක මේ capture කරගන්න නම් අපිට pass block එකක් තමයි ඕනේ. හරිද? ඉතින් මම එහෙම මේ අරගෙන මෙන්න මෙතන ඉස්සල්ලාම මේ variable name එකක් දෙනවා. මොකද මම මේ capture කරගන්න මේ CSRF token එක variable එකට add කරලා පස්සේ මට ආයෙ use කරන්න ඕනේ. අන්න හේතුව නිසා මම මේක variable එකට තමයි මේ add කරන්නේ. ඉතින් මම CSRF කියලා variable එකක් හදාගත්තා. ඊට පස්සේ මේ මෙතන mod එක lr කියලා දැම්මා. ඒ කියන්නේ left string right string කියලා. එහෙම දාලා අපි මේ response source එකේ left string එක, ඒ කියන්නේ මේ value එකේ වම් පැත්තේ කොටස copy කරලා මම මෙතනට දෙනවා. මෙන්න මේ විදිහට දෙනවා. හරිද? ඊට පස්සේ ඒකේ දකුණු පැත්තේ කොටස right string කියන තැනට දෙනවා. මේ විදිහට දෙනවා. දැන් එහෙම කරපුවාම මෙන්න මේ දෙක මැද්දේ තියෙන value එක තමයි මෙයා මේ CSRF token එකට capture කරලා මේ value එක දාන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද මේකේ මේ capture කරගන්නේ කියලා. හරි. මම දැන් ආයි start කරනවා. එතකොට පේනවා ඇති මේ CSRF token එක ඔන්න අලුත් token එක generate වෙලා තියෙන එක capture කරගෙන තියෙනවා. මේ ඒ capture කරගෙන මේ CSRF variable එකට දාලා තියෙනවා. මෙතන variables කියලාම තියෙනවා. අපි ආයි start කරලා බලමු. එතකොට පේනවා ඇති ආයෙත් අලුත් CSRF token එකක් මේ regenerate වෙලා තියෙනවා. ඉතින් මම මේ හේතුව නිසා තමයි කිව්වේ දැන් මේක මේ request යන්න ආයෙ CSRF token generate වෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි අපි මේ variable එකට ඉස්සල්ලාම මේක මේ capture කරගෙන ඉන්නේ. හරි. දැන් අපිට සරලවම ඉතින් අපි දැන් capture කරගත්තනේ. අපි value capture කරගෙන තියෙන්නේ. දැන් අපිට ආයෙ කරන්න තියෙන්නේ සරලවම ආයෙ request block එකක් ගන්නවා. දැන් අපිට තියෙන්නේ ආයෙ අර normal විදියට form request එක යවන්න. මම ඒක නිසා ආයෙ network tab එකට යන්නම්. මම කලින් අරගත්තු form submit request එක තාම තියෙනවා. ඉතින් මම ඒක මිස් කරන්න. මේකේ request URL එක මම මෙතනින් ගන්නවා headers වලින්. ඒක අරගෙන මෙතනට paste කරගන්න. හරි. ඊට පස්සේ මෙතන method එක වල පේනදී post form එකක් සාමාන්‍යයෙන් ඒ වගේ sensitive information submit වෙන form එක post method එකෙන් තමයි submit වෙන්නේ. ඒක නිසා මම මෙතන method එක post කියලා select කරගන්නවා. එහෙම select කරලා
අපි ඊළඟට post වෙච්ච data ටික select කරගන්න ඕනේ. දැන් මේකේ මේ browser එකෙන් පෙන්වන විදිහට ඉඳ තමයි මෙච්චර මේ ලස්සනට පෙන්වන්නේ CSR token මේ පැත්තට දාලා මේ පැත්තට මේ value එක දාලා පෙන්වන්නේ. ඒක අර browser එකේ UI එක ලස්සනින්ද. දැන් අපි ඒ request එක යන හරි විදිය ගන්න මෙතන මේ view source කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ මේක මම copy කරගන්න. එහෙම copy කරලා මම ආයේ මෙන්න මේ post data කියන තැනට ඒක add කරගන්නවා. තොර පේන ඇති මේ එන ලොකු CSR token එක තියෙනවා. දැන් මේ CSR token එක අපිට පාවිච්චි කරන්න බෑ. මේක වෙන session එකක ගන්න. මම මේක අයින් කරගන්නවා. දැන් මෙතන තියෙන්නේ CSRF token එක දිනම තාම value එක දීලා නැහැ. username එක දිනවා, password එක දිනවා. අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ pass එකේ මම CSRF token එක මේ variable එකට දාගත්තනේ. මේ variable එකේ value එක තමයි මට ගන්න ඕනේ. ඉතින් මම කරන්නේ මෙන්න මේ විදිහේ characters දෙකක් දාගන්න. මම මේ characters දෙකට කියන අර මේ නම මතක නැහැ. අර ඊතලයක ඉදිරිපස්ස කොටස වගේ තියෙන මේ දෙපැත්තට තියෙන මේක දාලා අර නිකන් අර HTML tag එකක් ගැන හිතන්න. HTML tag එකට දාන අර characters දෙක තමයි දාන්න ඕනේ. ඒ දාලා මේ මැදින් variable එකේ නම දාන්න ඕනේ. sorry. මෙතන මම variable එක වෙනුවට වෙන එකක් paste කරගත්තා. CSRF කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මම අර කලින් pass එකේ අර මම CSRF token එකනේ මේ මෙන්න මේකටනේ value එක ගත්තේ. ඒ variable name එක තමයි එතන දුන්නේ. දැන් එහෙම දීලා එතකොට දැන් මෙතන value එක මෙන්න මෙතන එන value එක තමයි මෙන්න මෙතනට submit වෙන්නේ. හරිද? මෙතනට add වෙන්නේ මෙන්න මේ value එක. ඊට පස්සේ username admin සහ password එක මේකම තියෙනවා දැනට. මොකද ඒ කියන්නේ දැනට අර fail message එක තමයි තියෙන්නේ. දැන් මේ username එක fake ඒ කියන්නේ server එකට මම database එකේ තියෙන එකක් නෙමෙයිනේ. වැරදි username එකක වැරදි password එක දීලා තියෙන්නේ. එතකොට මට එන්න ඕන output එක තමයි මේ invalid username or password කියන error message එක. ඉතින් මම මේක මේ login එක success වුණාද නැද්ද කියලා බලා ගන්න තව පොඩි block එකක් හදනවා යටින්. මේකට මම plus එක select කරලා මේ key check කියන එක add කරගන්නවා. මම දැන් key check එකට යන්න. key check එකට ගිහලා මෙන්න මෙතනින් ආයෙ plus එකක් තියෙනවා key change කියලා තැන. ඔන්න ඕක select කරගන්නවා. දැන් මට add කරගන්න ඕනේ failure message එක. ඒ නිසා මම මෙතන success නෙමෙයි failure කියන එක add කරගන්නවා. එහෙම කරලා මෙතන keys යටතේ ඔන්න තව එකක් මෙතන plus එක select කරනවා. ඊට පස්සේ මට කරන්න ඕනේ මෙන්න මේ request එක. මෙන්න මේ request එක ගියාට පස්සේ මේකේන response source එක තියෙනවානේ. මේ response source එකේ මෙන්න මේක මෙන්න මේ string එක තිබ්බොත් මේ string එක තිබ්බොත් ඒක failure කියලා පෙන්වන්න තමයි මට ඕනේ. හරිද? ඒ වගේ මම තව එකක් හදනවා. තව key chain එකක් හදනවා. මම ඒක success block එකක් විදිහට තමයි ගන්නෙ. ඒකෙත් මම keys යටතේ source එකේ මම දානවා does not contain කියලා. ඒ කියන්නේ මේ මෙතන මේ request එකේ response source එකේ මෙන්න මේ string එක තිබ්බේ නැත්තම් invalid username or password කියන එක තිබ්බේ නැත්තම් අනිවාර්යයෙන් මේක success වෙන්නේ කියලා තමයි එතනදී දාලා තියෙන්නේ. මට ඕන තව key එකක් add කරගන්න පුළුවන්. මට කියන්න පුළුවන් මේ මෙතන address එකේ dashboard.php කියලා තිබ්බොත් ඒත් success කියලා පෙන්නන්න කියලා මෙතනදී මට පුළුවන් and කියලා එකක් දාන්න. ඒ කියන්නේ එකක් තමයි source එකේ මෙතන මේ request එකේ response source එකේ මෙන්න මේ string එක මේ තියෙන්න බෑ. අනිත් condition එක තමයි URL එකේ dashboard.php කියලා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරිද? මේ දෙකම success වුණොත් තමයි මේක success block එකක් වෙන්නේ. හරි දැන් අපි මේක run කරලා බලමු. ඉතින් අපිට දැන් මෙතන මම දුන්නේ මේ වැඩ කරන්නේ නැති normal නිකන් credential ටිකක්. ඒ කියන්නේ වැඩ කරන එකක් නෙමෙයි දුන්නේ. ඉතින් අපිට අනිවාර්යයෙන්ම failure message එකක් තමයි පෙන්වන්න ඕනේ. හරිද? අපි දැන් run කරපුවා failure message එකක් තමයි පෙන්වන්න. අපි බලමු දැන් ඒක. start කරා. හරි මෙතන පෙන්නනවා bot status fail කියලා. බලමු අපි log එක පැත්තට ගිහිල්ලා. හරි log එකේ ඔයාලට පෙන්නනවා යටම දැන් මේ තියෙන්නේ මේ response source එක. මෙන්න මේ තුන්වෙනි block එකේ response source එක ඔයාලට පෙන්නනවා. ඉතින් මේ උඩ dot එක ගිහපුවා මේ මෙන්න මේ උඩ block වල run වුණ ඒවා පෙන්නනවා. ඔයාලට උඩ dot එක ගිහලා බලන්න පුළුවන් මේ තියෙන්නේ අවසාන මෙන්න මේ තුන්වෙනි request එකේ response source එක. ඉතින් ඔන්න ඊට පස්සේ key check එක මෙන්න මෙතන කහ පාටකින් පල්ලෙහා ගිහිල්ලා තියෙනවා. executing block key check කියලා මෙතන පෙන්නනවා. comment එකක් දාලා. එතන කියනවා found o key මෙතන කියනවා contains invalid username or password. හරිනේ. දැන් අපි දුන්නේ මේ වැඩ කරන්නේ නැති
username password එක. එතකොට මේක කියනවා invalid username or password response source එකේ තිබ්බා කියලා. ඔන්න අපි වැඩේ හරි. දැන් මට කරන්න ඕනේ මෙන්න මේකේ මම දීලා බලනවා මේ වැඩ කරන credential එක. අපි බලමු දීලා. දැන් text simplified දුන්නා මම දුන්නා මේකේ වැඩ කරන password එක. my pass 123. දැන් මම start කරලා බලනවා කොහොමද පෙන්වන්නේ කියලා. යටම බලමු. හරි. ආයෙත් ආවා text simplified and password my pass 123. ආයෙත් start කරලා බලමු. මොකක් හරි අවුලක් ගියාද? මෙතන CSRF token එක දුන්න username එක sorry මෙන්න මෙතන මම අයියගොරක් දීලා නැහැ text simplified කියද්දි අන්න ඒක නිසා username එක මම වැරදිට දීලා තියෙන්නේ. දැන් අපි බලමු start කරලා. හරි. දැන් අපිට bot status එක success කියලා පෙන්නනවා. ඒකට හේතුව තමයි අපි හරි username එකයි හරි password එක තමයි දැන් දුන්නේ. දැන් අපි මෙතන log වල ගිහපුවාම ඒකේ පල්ලෙහා අපිට පෙන්නනවා මේකේ invalid username or password එක තිබෙත් නැහැ. ඒ වගේම මේකේ URL එකේ dashboard.php කියලා එකකුත් තියෙනවා. ඒ දෙකම success වෙලා තමයි මෙන්න මේකේ bot status එක success කියලා අපිට පෙන්නේ. ඔන්න ඕක තමයි අද අපේ basic config එක. දැන් ඒක විතරක් නෙමෙයි. මෙතන දැන් මේ request එකේ අපි දැන් මෙතන manually නිදුන්නේ මේ username එක password එක. දැන් අපිට ඕනේ මේක word list එකකින් ගන්න. word list එකෙන් එක එක try කරන්න. ඉතින් මට කරන්න තියෙන්නේ මේකේ default variable දීලා තියෙනවා මෙන්න මේ විදිහේ. username password කියලා. හරිද? මම මේ variable ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. මම ඒකට යනවා මේ මෙන්න මේකේ source එකට. මොකද්ද මේ open bullet එකේ source එකට. ඒකට ගිහිල්ලා මම open bullet එකට යන්න. open bullet එකේ source එකට මේකේ අපි යනවා settings වලට. ඒකට ගිහිල්ලා මේකේ environment.ini කියලා ෆයිල් එකක් තියෙනවා. මෙන්න මේක open කරගන්නවා. මේක open කරපුවාම මට පෙන්නනවා මෙතන WL type කියලා එකක්. මේ මෙතන තියෙනවා WL type block set එකක්ම තියෙනවා. දැන් මම මෙතනින් use කරපු WL type එක තමයි මෙන්න මේක. මොකද අපි combo list එකක් මේ අපි දැන් මෙතන word list එකක් විදිහට use කරන්න හිතාගෙන ඉන්නේ. මම අර sample එකක් හැදුවේ combo list එකක්. මෙන්න මේක. මෙන්න මේ combo list එකනේ මට දැන් use කරන්න. දැන් මෙතන තියෙන username password combo list එක. ඉතින් සහ මේකේ separate එක බලා ගන්න colon එකක් තියෙන්නේ. හරිද? ඉතින් මේකේ මේ WL type එක බලන්න මේකේ ඒකේ name එක දෙනවා credentials කියලා. ඒ කියන්නේ ඒකේ type එකේ නම credentials කියන්නේ. regex එක දීලා තියෙනවා. මෙන්න මේ separate එක මෙතන දීලා තියෙනවා. separate එකේ වම් පැත්තේ username කියන variable එකටත් දකුණු පැත්ත password කියන variable එකටත් දාන්න කියලා තමයි මෙන්න මේ W type එකෙන් කියලා දෙන්නේ. ඒ වගේම තව W type set එකක්ම දෙනවා. මේ numeric value එකක් ගන්න මෙන්න මේක use කරන්න පුළුවන්. URL capture කරගන්න මෙන්න මේක use කරන්න පුළුවන්. මේවා try කරලා බලන්න පුළුවන්. හරිද? දැන් email එකක් විතර නම් දෙන්නේ. මෙන්න මේක use කරන්න පුළුවන්. ඒ වගේම මට custom එකක් add කරගන්නත් පුළුවන්. මේ WL type කියලා දාලා custom regex එකක් regular expression එකක් දාලා ඔයාලට custom එකක් මෙතන add කරගන්නත් පුළුවන්. හරි. දැන් මෙතන මේ type එකක් මතක තියාගන්න මේකේ credential type එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරිද? සහ ඒකේ variable දෙකේ username password. ඉතින් මම open කරන open bullet එක මේකේ මම username එක ඉස්සරහින් username variable එක දුන්නා. password ඉස්සරහින් password variable එක දුන්නා. ඊට පස්සේ මෙතන මම debug එකෙත් දෙනවා මේ මෙතන credential type එක select කරලා මෙතන අපිට ආයේ අර කලින් දුන්නා වගේ data එක දෙන්න පුළුවන්. text simplified ඊට පස්සේ password එක දෙනවා my pass 123 කියලා. දැන් අපි බලමු මේක run කරපුවාම success message එකක් පෙන්නන්න ඕන. බලමු run කරලා. හරි. හරි. අපිට ආයෙ ඔන්න bot status එක success කියලා ආවා. අපි අපේ වැඩේ කරලා ඉවරයිනේ. අපිට දැන් තියෙන්නේ මේක save කරගන්න. මෙතන අවසානයේ බටන් එකක් තියෙනවා save බටන් එක. දැන් අපි හිතමු මෙන්න අපිට මේ වගේ මම මේ අනිත් UI බටන් ගැන දැන් කියලා දෙන්න. දැන් අපිට හිතමු මෙන්න මේ මට key check බටන් එක ටිකක් උඩට යවා ගන්න ඕනේ. block එකක් උඩට යවා ගන්න ඕනේ. දැන් මම එතකොට කරන්නේ මෙන්න මේ up සහ මෙන්න මේ down බටන් දෙක select කරනවා මට move කරගන්න. ඒ වගේම මේ මෙන්න මේක මට duplicate කරන්න ඕනේ ගේම්. එතකොට මට පුළුවන් මෙන්න මේක අපිට select කරගන්න. ඒ වගේම මේ අපි හිතමුකෝ මෙතන block එකක් මට delete කරගන්න ඕනේ කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ
ප්ලස් අයිකන් එකට එහා පැත්තේ තියෙන මයිනස් කියන්නේ ඍණ ලකුණ අපිට සිලෙක්ට් කරන්න බ්ලොක් එක උඩ සිලෙක්ට් කරලා. ඒ වගේම අපි හිතමු මට తాවකාලිකව මෙන්න මේ බ්ලොග් දෙක රන් කරගන්න ඕනේ නැහැ කියලා එක්සිකියුට් වෙන්න ඕනේ නැහැ. මේ දෙක විතරක් ඇති. ඉතින් මට මොකද්ද කරන්න පුළුවන්? ඒකටත් මෙතන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. අපිට පුළුවන් බ්ලොක් එක උඩ සිලෙක්ට් කරලා මේ තුන්වෙනියට මේ කතිරයක් වගේ තියෙන්නේ. මෙන්න මේ බටන් එක සිලෙක්ට් කරන්න. අපිට පේනවා මේක අලු පාට වුණා. ඊට පස්සේ මම පල්ලෙහාකට සිලෙක්ට් කරලා මේක සිලෙක්ට් කරනවා. දැන් මම මේක රන් කරලා පෙන්නන්නම්. ඒකට පෙන්වන්න ඇති මේ බොට් ස්ටේටස් එක නන්. මොකද මේ දෙක කරන්න ඕනේ නැහැ. අර සක්සස් ද ෆේල්ද මේ කියලා පෙන්නන්න. අර CSRF ටෝකන් එක විතරක් මෙයා මේ කැප්චර් කරගෙන තියෙනවා. මොකද මේක මම දාලා තියෙන නිසා. දැන් මම මේකත් මේ ඩිසේබල් කරගන්නම්කෝ. එකත් දාලා මම ස්ටාර්ට් කරනවා. දැන් මේ වේරියබල් එකත් ඔන්න පෙන්නන්නේ නැහැ. ආ enable කරන්න මේක උඩ සිලෙක්ට් කරා. ආයේ මෙන්න මේ බටන් එකම සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. හරි. දැන් මම ආයේ දැන් සේව් කරගන්නවා. අපි දැන් අපි යමු මැනේජර් කියන එකට. හරි. දැන් අපේ මෙන්න මේක තමයි අපේ config එක. ඔන්න අපි අද අපේ basic config එක හදාගත්තා. දැන් අපි මෙන්න මේ අපේ combo list එක මම හදාගත්තු පොඩි combo list එක දාලා මේක ටෙස්ට් කරලා බලමු. මම ඒකට යනවා මෙන්න මේ runner tab එකට. දැන් තමයි අපේ runner tab එකේ වැඩේට එන්නේ. හැබැයි මම ඊට කලින් bird list එක add කරලා ඉන්නම්. මේ add එකේ මම location select කරලා අතන මම යනවා desktop එකේ මෙන්න මේක select කරගන්නවා. ඒක select කරලා මේකේ type එක දෙනවා credentials type එක. මම කිව්වනේ අර ඉස්සෙල්ලා මතක තියාගන්න කියලා environment එකේ තිබ්බ එක මේකේ type එක තිබ්බේ credentials. හරිද? ඒ කියන්නේ username password combination එක තමයි මේ list එකේ තියෙන්නේ. හරිද? purpose එක ඕන නම් දෙන්න පුළුවන් ඒක optional field එක. එතන දීලා මෙතන accept කියලා දෙනවා. හරි. දැන් අපි word list එකත් add කරගත්තා. config එකත් හරි. අපිට යන්න තියෙන්නේ run එකට. දැන් මතර run එකට ගිහිල්ලා මෙතන new කියන එක select කරනවා. දැන් new එක select කරලා මම මේක උඩ double click කරනවා. double click කරපුවා මේ දාලා මේ අර run එකට මේ අපි ඇතුල් වෙනවා. මෙතනදී මතක තියාගන්න මේ run එක ඇතුලේ දැන් මේක ඇතුලේ මට පුළුවන් එක config එකක් මේ run කරන්න. හරිද? මෙන්න මේක ඇතුලට ගියපුවම මට පුළුවන් එක config එකක් මෙතනින් අපිට config එක select කරන්න තියෙන අදාළ config එක. ඊට පස්සේ මෙතන select list කියලා තියෙනවා. ඒකට අපිට යොදා ගන්න ඕන word list එක අපිට select කරන්න පුළුවන්. එහෙම select කරලා අපිට මේක මෙතනින් start කරන්න පුළුවන්. අපිට proxy list එකක් use කරනවා නම් මෙතන on දීලා off දීලා ඒවා අපිට මෙතන අපිට option දීලා තියෙනවා. ඒවා අපිට යොදා ගන්න පුළුවන්. මෙතන මේ bots කියලා එකක් තියෙනවා. මේ bots කියන්නේ එකපාර request කීයක් යවන්න ඕනද කියන එක. ඉතින් එකපාර සාමාන්‍ය request 5ක් විතර යවනවා නම් මෙන්න විදිහට ඒවා මාරු කරලා ඔයාලට පුළුවන් මේ දෙන්න. මට දැනට එකපාර එක request එකක් ඇති. ඒ වගේම අපිට මෙතන run මෙන්න මේ වගේ කීපයක්ම එකපාර run කරන්න පුළුවන්. හරිද? මේ වගේ config කීපයක්ම අපිට run කරන්න පුළුවන්. runner tab එකේ වාසිය යන්නේ ඒක. හරිද? මෙන්න මේක දැන් මම අනවශ්‍ය ටික අහිං කරගන්නවා. මම remove දෙන්න නැත්නම් වැඩේ අමාරු. අපි ආය හදමු මෙතන run එකේ new එක මම double click කරා. මෙතනින් config එක select කරගත්තා. මෙතනින් my word list එක select කරගත්තා. හරි. දැන් මම මේක start කරනවා. අපිට මෙතන එක success hit එකයි එන්න ඕනේ. මොකද word list එකේ මම එක correct combination එකක් විතරයි දාලා තියෙන්නේ. මෙන්න මේක. මේක තමයි අපිට එන්න ඕනේ hit එකක් විදියට. අපි බලමු. ඒක start කරමු. ඔන්න run වුණා. ඔන්න මේ 100% එක run වුණා. අර මේකේ අර අවසාන එක පෙන්වන්නේ නැහැ run වුණා කියලා. ඒක හිතන්න එපා. මේක 6ම run වෙලා තමයි තියෙන්නේ. හරිද? 6ම run වෙලා ඔන්න අපිට මෙන්න මෙතන right panel එකේ පෙන්නුවා අපිට success වුණ hit එක මොකක්ද කියලා. මම පොඩ්ඩක් මෙහාට කරන්නම් බලන්න. ඔන්න අපිට type එක පෙන්වනවා. ඔන්න hit එකක් ඇවිල්ලා තියෙනවා. hit එකක් ඇවිල්ලා තියෙනවා. bad 4ක් කියලා ඇවිල්ලා තියෙනවා කියලා පෙන්නනවා. හරි. ඔන්න අපේ config එක success වෙලා තමයි දැන් තියෙන්නේ. ඒ වගේම මම දැන් hitsdb එකට යන්න දැන් මම එක hit එකක් මෙතනින් ගත්තානේ. hitsdb එකේ සරලවම කරන්නේ අපි ගන්න hit එකක් මෙන්න මෙතන add කරනවා. ඒ කියන්නේ මෙතන මේක database එකක් විදිහට තමයි වැඩ කරන්නේ. දැන් මේ database එක නිසා අපි අර අතන run එකෙන් ගන්න hit එකක් මෙතන save කරලා තියා ගන්නවා. අපිට පස්සේ ඕන වෙලාවෙ use කරන්න පුළුවන්. ඒ වගේම delete කරන්න එහෙම කරන්නත් පුළුවන්. හරිද? ඉතින් අන්න ඒ වගේ අපිට වාසියක් වෙනවා. ඒකේ data එක type එක මේ පාවිච්චි කරපු config එක ඒ hit එක ආපු date එක සහ time එක ඒකට පාවිච්චි කරමු word list එක proxy use කරන ඒවා හැම එකක්ම මෙතන hitsdb එකේ save වෙනවා. ඉතින් මම හිතනවා මේ open bullet ගැන හොඳ idea එකක් ගන්න ඇති කියලා.
ඒ වගේම කියන්න තව අමතකුණ දෙයක් තමයි මේ ඕපන් බුලට් එක වගේ තව සිමිලර් සොෆ්ට්වෙයාර් තියෙනවා. සිල්වර් බුලට් කියලා තියෙනවා. ඔන්න වගේ එක එක සිමිලර් සොෆ්ට්වෙයාර්ස් තියෙන ඒවල අර දැන් මේ ඕපන් බුලට් කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් ඒක අර එඩිට් කරන්න ප්ලගින් ඇඩ් කරලා එහෙම කස්ටමයිස් කරන්න පුළුවන්. ඉතින් එහෙම කස්ටමයිස් කරපු ටූලුත් තියෙනවා. ඔයාලා ඒවත් ඕන ටෙස්ට් කරලා බලන්න පුළුවන්. නමුත් ඔයාලා පොඩ්ඩක් එතනම පොඩි කෝෂන් එකක් දෙනවා. මොකද ඕවල මේ වෛරස් තියෙන්න පුළුවන්. ඉතින් ඔෆිෂියල් සෝසස් වලින් ගත්තොත් අර එහෙම යූස් කරන්න යන්න එපා. සහ මේක මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ යූස්ෆුල් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. සහ ඔයාලගේ ඔටෝමේෂන් ටාස්ක් වලට data scraping වලට මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් කියලා මම හිතනවා. ඒ වගේම මේ open bullet එකේ තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේ CC check මේ config ගන්න පුළුවන්. කීක දේවල් කරන්න පුළුවන්. ඔයාලා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේක හොඳ tool එකක්. මේ සමහර අය යූස් කරන්නේ හොඳ ටූල් එකක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා කියලා. ඉතින් අපි ආයේ පස්සේ හම්බෙමු. මම ඉස්සරහට Cloudflare bypass ඒ වගේම capture bypass වගේ බ්ලොක් යූස් කරලා config එකක් හදන හැටිත් ඉස්සරහ වීඩියෝ එකකින් හෝ දෙකකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි එනම් පස්සේ හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.